මිත්‍රවරණි අද මම ඉන්නේ ලෝකෙටම වැදගත්ම ස්ථානයක. ඒක තමයි ඇමරිකාවේ නිව්යෝක් වල මෑන්හටන් වල තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය. එතන තමයි දැන් මේ මොහොතේ මම ඉන්නේ. මේ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය. ප්‍රථමයෙන්ම 1945 රටවල් 51කින් ආරම්භ කරන ලද ඒ සංවිධානය අද රටවල් 193ක් නියෝජනය කරනවා. ජාතීන්ගේ සංවිධාන මූලස්ථානය තුළ තමයි රටවල් 193ක ඒ සියලුම එක්සත් ජාතීන්ගේ කටයුතු වෙන්නේ. ඉතින් අද කල්පනා කරා මේ බිල්ඩින් එක බලලා මොනවද මේක වෙන්නේ කියලා ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඉතින් ඉදිරියේ ඔබට පේනවා බිල්ඩින් එකක්. ඒ බිල්ඩින් එක මීටර් 154ක් උසයි, තට්ටු 39ක් තියෙනවා. වර්ග ස්ක්වයර් ෆීට් 8,69,000ක් විතර තියෙනවා. 1951 තමයි මෙහි වැඩ කටයුතු ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් මේ තරම් විශාල කාර්යයක් කරන මේ බිල්ඩින් එකට ගිහිල්ලා අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. මම ඉන්නේ ඇමරිකාවේ නිව්යෝක් වල මෑන්හටන් වල එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ඉදිරිපිට. මිත්‍රවරුනි, දැන් මම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ ඇතුළට යන්න හදන්නේ. ඊට කලින් එළියෙන් තියෙනවා ඉතාමත්ම වටිනා නිර්මාණ විවිධ රාජ්‍යයන් විසින් පරිත්‍යාග කරන ලද. අපිට ගිහිල්ලා ඒව බලන්න පුළුවන්. ඊට කලින් අනර්ඝ නිර්මාණයක්. ඉතින් මේක 2015 මාර්තු මාසයේ 25 වෙනිදා තමයි මේ ස්ථානයේ ස්ථාපිත කරලා තියෙන්නේ. ඉතින් බලන්න මේ ස්ථානයේ තියෙන සුන්දරත්වය. මේ ගොඩනැගිල්ල නිර්මාණය කරලා තියෙන 1950 තමයි පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඉස්සල්ලාම තියෙන කොන්ෆරන්ස් හෝල් එක අපි දන්නවා ලෝක රාජ්‍ය නායකයන් පැමිණෙන ගොඩනැගිල්ල. ඊට පස්සේ මේ පැත්තෙන් තියෙන තට්ටු 39ක්. තට්ටු 39ක බිල්ඩින් එකක්. ඒක මීටර් 154ක්. ඔබ දකින්නේ මේ බිල්ඩින් එක එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපසට ගිහපුවාම සුන්දර දර්ශනයක් අපිට ලබා ගන්න පුළුවන්. කවදා හරි දවසක ඇමරිකාවේ මෑන්හටන් වලට આવොත් අනිවාර්යෙන්ම මේ ස්ථානට එන්න ඔයා උත්සාහයක් කරන්න. මේකට එන්න හරි ලේසි, ඔන්ලයින් බුකින් එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ ඔබ රෙජිස්ටර් වෙලා ඇතුළට ආපුවම මේ වගේ හැඳුනුම්පතක් හම්බ වෙනවා. ඒ හැඳුනුම්පත අරගෙන මෙතනින් ඇතුළට ගියන් පස්සේ ඔයාලට ගෲප් ලීඩර් කෙනෙක් හම්බ වෙනවා. එයාත් එක්ක විනාඩි 45ක් ටුවර් එකක් හම්බ වෙනවා. ඒ විනාඩි 45ක ටුවර් එක ඇතුළතදී මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කරන බොහෝ දේවල් ගැන බොහෝ අය විසින් විස්තර කරනවා. ඉතින් කවදා හරි දවසක මේ ස්ථානට එන්න සිහිනයක් තියාගන්න. මේ පරිත්‍යාගය non violence සංකල්පය එළිදැක්වීම සඳහා කරන ලද නිර්මාණයක්. මේක 1988 දී ලක්සම්බර්ග් නාටකදී මා සංචාරය කරපු රටක් ලක්සම්බර්ග් රාජ්‍ය විසින් පරිත්‍යාග කරන ලද්දක්. හොඳයි, දැන් මම මේ සිකියුරිටි චෙකින් කින් පස්සේ බිල්ඩින් එකට ඇතුල් වෙන්නයි හදන්නේ. මෙතන තමයි. මෙතන එහා පස්සේ මට කැමරා එක ගොඩක් තැන්වලදී යූස් කරන්න බැරි වෙයි. අපි බලමු පුළුවන් තැන්වලදී යූස් කරමු.